හිතලා බලන්න අපි හැමදාම දකින අතපත ගාන සාමාන්‍ය දේවල්. ඒ වගේ ඇතුලේ අපි කවදාවත් හිතපු නැති අසාමාන්‍ය රහස් හැංගිලා තියෙන්න පුරවන් නේද? හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ රහසක් ගැන. මේක හැම තැනකම තියෙන දෙයක්. අපි කෑම මේසේ උඩ ඉන්නම්ම පටන් ගන්න පුරවන්. හරි. එහෙනම් මෙන්න ප්‍රශ්නය. කෑම මේසේ තියෙන ලුණු කුප්පියකටයි රැට පාරවල් එළිය කරන වීදි ලම්පුවකටයි මොකද්ද තියෙන සම්බන්ධය? අහද්දි ටිකක් අමුතුයි වගේ නේද? එකක් කුස්සියේ අනික පාරේ. ඒත් මේ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම උත්තරේ තියෙන්නේ අපි හිතනවටත් වඩා ගොඩක් ළඟින්. උත්තරේ තමයි සෝඩියම්. ඔව් සෝඩියම්. එකම එක මූලද්‍රව්‍යයක් මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ පේන දේවල් ඔක්කොම එකට ගැට ගන්නවා. අපි හැමෝම දන්න කැම ලුණු. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්නේ. අන්න එතන ඉඳලා මුළු නගරයක් මෙලිය කරන අර ලාම්පු දක්වාම මේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය හැමතැනම තියෙනවා. හොඳයි. එහෙනම් අපි දැන් මේ පුදුම මූලද්‍රව්‍යයේ අමුතුම කතාවක් දිහා බලමු. ඒ තමයි සෝඩියම් වල ද්විත්ව ජීවිතය. ඒ කියන්නේ එක පැත්තකින් හරිම හීලෑ අපිට නැතුවම බැරි කෙනෙක්. හැබැයි අනිත් පැත්තෙන් හිතා ගන්නවත් බැරි තරම් දරුණු භයානක කෙනෙක්. මුලින්ම බලමු මොකද්ද මේ සෝඩියම් කියන්නේ කියලා. සෝඩියම් වලට නේට්‍රියම් කියලා කියනවා. අන්න ඒකයි ආවර්තිතා වගුවේ යාගේ සංකේතය Na වෙලා තියෙන්නේ. හරි. දැන් මෙයා තනියම ඉන්නකොට, ඒ කියන්නේ සුද්ධ ලෝහයක් විදිහට ඉන්නකොට හරිම මෘදුයි. ඒ වගේම තමයි අතිශයින්ම ප්‍රතික්‍රියාශීලී. ඒ කියන්නේ වෙන මූලද්‍රව්‍යයක් දැක්කොත් ඒක එකතු වෙන්න බන්ධන හදාගෙන දඟලනවා. අන්න අර ද්විත්ව ජීවිතයේ කතාවට ආයෙත් ආවොත් මෙන්න බලන්න ඒක කොච්චර පුදුමද කියලා. තනියම ඉන්නකොට ඒ කියන්නේ සුක්ත සෝඩියම් හරිම දරුණු ප්‍රතික්‍රියාශීලී කෙනෙක්. හැබැයි වෙන කෙනෙක් එක්ක, ඒ කියන්නේ වෙන මූලද්‍රව්‍යයක් එක්ක එකතු වුණාම හිතන්නකො සහකරුවෙක් එක්ක වගේ එයා එකපාරටම වෙනස් වෙනවා. හරිම ස්ථායි. අපේ ජීවිතේට නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. හරි. ඇයි මෙයා මෙච්චර ප්‍රතික්‍රියාශීලී? ඒකට හේතුව තමයි මේ අංකය 11. 11 කියන්නේ සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය. සරලව කිව්වොත් එයාගේ පරමාණුව වටේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. දැන් මේකේ තියෙන අන්තිම ඉලෙක්ට්‍රෝන ඉන්නේ තනියම. එයා කැමති නෑ හැම ඉන්න. ඉතින් සෝඩියම් හරිම ආසයි මේ අන්තිම ඉලෙක්ට්‍රෝනේ කාට හරි දීලා දාන්න. අන්නේ දීලා දාන්න තියෙන ලොකු ආසාව තමයි එයාව මෙච්චර දරුණු ප්‍රතික්‍රියාශීලී කරෙක් කරන්නේ. හැබැයි පුදුම දේ තමයි සෝඩියම් වල තියෙන අර ලොකුම දුර්වලකම වගේ පේන ප්‍රතික්‍රියාශීලී බවම තමයි එයාගේ ලොකුම ශක්තිය වෙන්නේ. වෙන මූලද්‍රව්‍යයක එකතු වුණාම මෙයා විශිෂ්ට කණ්ඩායම් ක්‍රීඩකෙක් වෙනවා. අර දරුණු ගතිය සම්පතක් බවට පත් කරගන්නවා. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. අපි මුලින්ම පටන් ගමු අපේ ගෙදරින්ම. මොකද ගෙදර ඇතුලේ සෝඩියම් කියන්නේ ඇත්තදම නැතුවම බැරි වැඩකාරයෙක්. මෙන්න බලන්නකෝ. කෑම රස කරන ලුණු, ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, කේක්, බේකරි කෑම හදන බේකින් සෝඩා, බඩේ දැවිල්ලක් ආවම පාවිච්චි කරන ඇන්ටසිඩ්, ඊට පස්සේ සබන් හදන්න ගන්න ලයි, ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ හැම දෙයකම ඉන්නේ සෝඩියම්. හිතලා බලන්න මේවා නැතුව අපේ එදිනදා ජීවිතේ කොහොම වේද කියලා. ටිකක් අමාරුයි නේද? හරි. ගෙදර වැඩකාරයා එතනින් ඉවර නෑ. දැන් අපි ගෙදරින් එළියට යමු. මහා පරිමාණ කර්මාන්ත ලෝකෙට ගියාම සෝඩියම් කියන්නේ එකම වැඩකාරයෙක් නෙවෙයි. එයා හරියට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේ. නූතන ලෝකයේ ගොඩනගන්න සෝඩියම් කොච්චර උදව් වෙනවද බලන්න. සෝඩාලු. ඒ කියන්නේ තවත් සෝඩියම් සංයෝගයක්. මේක වීදුරු හදන්න, කඩදාසි හදන්න අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මතකද අපි මුලින්ම අහුව ප්‍රශ්නේ? අන්න ඒ වීදි ලාම්පු. ඔව්, ඒ සෝඩියම් වාෂ්ප ලාම්පු තමයි රැයට අපේ නගර එළිය කරන්නේ. ඒ හැමදේම පිටපස්සේ තියෙන්නේ මේ තමයි. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ ගෙදර දොරේ ගැන, කර්මාන්ත ගැන, කියන්නේ බාහිර ලෝකයේ දේවල් ගැන. හැබැයි සෝඩියම් වල තියෙන වැදගත්ම අපිට හැමෝටම නම්ම කාර්යභාරය දෙන්නේ අපේ ශරීරය ඇතුළේමයි. ඒක තමයි ජීවේ ගිනි පුපුර. ඇත්තටම කිව්වොත් අපේ ශරීරයේ චලනය කරන ගිනි පුපුර තමයි සෝඩියම්. අපේ ස්නායු පද්ධතිය හරහා, ඒ කියන්නේ මොලේ ඉඳන් ඇඟ පුරාම පණිවිඩ යන්නේ පොඩි විද්‍යුත් සංඥාවලින්. අන්නේ විද්‍යුත් සංඥා ඒ ආවේග ඇති කරන්නේ සෝඩියම් අයන. ඒ කියන්නේ අපි හිතන, දකින, දැනෙන හැම දෙයකටම අතක් පයක් හොලවන හැම ක්‍රියාවකටම පිටිපස්සේ තියෙන අර පුංචි ගිනි පුපුර. ඒ තමයි සෝඩියම්. ඉතින් මේ කතාවෙන් අපි තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ සෝඩියම් කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් පැති දෙකක් තියෙන මූලද්‍රව්‍යයක්. එක පැත්තකින් තනිවම ඉන්නකොට පුපුරන සුළු ධර්ම චරිතයක්. හැබැයි අනිත් පැත්තෙන් අපේ ජීවිතේම නැතුවම බැරි අත්‍යවශ්‍යම කොටසක්. හොඳයි, අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අපි හැමදාම දකින්න පාවිච්චි කරන තවත් මොන වගේ මූලද්‍රව්‍යවල
මේ වගේ අපි නොදන්න සැඟවුණු රක්ස් ජීවිත තියෙන වැරද්ද. සමහර විට ඊළඟ වතාවේ වටපිට බලද්දී ඒ දේවල් දිහා අලුත් ඇහැකින් බලන්න මේක හොඳ අවස්ථාවක් වේ.